ඇත්තටම වීදුරු බිඳෙන සුළුයි. වීදුරු අතරියකම් බිඳෙනවා. ඔබේ හිනාවත් ඇත්තට මේ වගේ නෙමෙයිද? ඔබ මට ඉඩ දුන්නොත් මට පුළුවන් ඔබ වඬවන්න. ඔබ කියයි එහෙම කොහොමද කියන්නේ? එහෙම කරන්න බෑ කියලා. නමුත් මට පුළුවන් ඔබ වඬවන්න. ඔබ කොච්චර දැන් hina වෙන්නද මට ඔබ වඬවන්න පුළුවන්. මොකද මට කරන්න තියෙන්නේ? ඔබේ මුකුත්ම කරන්න ඕනේ ඔබේ ෆෝන් එකට මැසේජ් එකක් කරන්න තියෙන එක. මම නැති වෙලා නැත්නම් ආදරය කරන කෙනා වෙන කෙනෙක් එක්ක ඉන්නවා. නැත්නම් ළමයා කිඩ්නැප් කරලා නැත්නම් ඔබේ ගෙදර ගෙනිය අරන් නැත්නම් ඔබේ බැංකුව කවුරුරි කඩලා මොන හරි ඔබේට සම්බන්ධ මොකක් හරි කාරණාවක් සම්බන්ධයෙන් මම ඔබට පණිඩයක් කවුත් ඔබේ ෆෝන් එකට ඔබේ මෙහෙම hinaව මෙහෙම වෙනවා. ඒවත් ඔබේ hinaව බිඳෙන. ඒක මම කියන්නේ බිඳෙන සුළු hinaව කියලා. fragile smile. මේ smile ඒවත් hinaව හරි fragile. අපි කියන්නේ fragile කියලා කියන්නේ බිඳෙන සුළුයි. ඕනලාගේ ලෝකේ ඕන දෙයකට පුළුවන් ඔබේ hinaව බිඳින්න. ඇත්තටම කිව්වොත් ලෝකේ කිසිම දෙයකට බෑ ඔබේ hinaව බිඳින්න. ලෝකේ කිසිම දෙයකට බෑ ඔබේ hinaව බිඳින්න. ඔබේ hinaව බිඳින්නේ ඔබේ හිතේ තියෙන ආසාවල්. මගේ hinaව අපේ hinaව බිඳින්නේ අපේ hinaව නැති වෙන්නේ අපේ හිතේ තියෙන ආසාවන් නිසා. අපේ හිතේ තියෙන ඕනකම් නිසා. උදාහරණයකට ගන්න හිතමු මගේ අතේ දැන් ෆෝන් එකක් තියෙනවා. කාගේද ෆෝන් එකක් තියෙනවා මගේ කතා අරිනවා. ඔබ අඩනවද? ඔබට ගාණක්වත් තියනවද? නැහැ. නමුත් මම ඔබේ ෆෝන් එක අරන් අතහැරියොත් එකම જાතියේ ෆෝන් වර්ගේ මම ඔබේ ෆෝන් එක අරන් අතහැරියොත් දැන් ඔබට ඒක දරන්න බෑ. මොකද්ද වෙනස් වුනේ? ෆෝන් වර්ගේ වැටිච්ච උස වැටිච්ච වේගය මොකද්ද වෙනස් වුනේ? වෙනස් වුනේ අයිතිකාරීත්වය. ඔබට හිතුනේ ෆෝන් එක ඔබේ කියලා. ඒ නිසා කොහේවත් යන ෆෝන් එකක් දැන් හිතට මම මගේ කියලා හිතුනට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් ඔබේ හිනාවේ ෆෝන් එක මත රඳා පවතිනවා. ඔබ මම ෆෝන් එක ගන්න ඔබේ හිනාව දැන් ටික ටික අනිත් පැත්ත ගහනවා. ෆෝන් එක ලං කරලා ඔබේ හිනාව මේ පැත්ත ගහනවා. පිටුතුනේ ඔබ ලෝකෙට බාර දීලා ඔබේ සතුට. ඔබ ලෝකෙට බාර දීලා ඔබේ සතුට. ලෝකේ තියෙන දේවල් වලට පුළුවන් ලෝකේ තියෙන අය ලෝකේ ඉන්න අයට පුළුවන් ඔබේ සතුට අඩු වැඩි කරන්න. ඒ අයට ඕන විදියට. මම මේ කියන කාරණා ඇත්තද නැද්ද? ලෝකේ ඉන්න අය බැරිද ඔබේ සතුට අඩු වැඩි කරන්න ඒ අයට ඕන විදිහට? ඔබ ආදරය කරන කෙනා පණිඩයක් වෙනවා. මං හිතනවා අපි මේ සම්බන්ධේ තවනම් දුරදිග අරන් යන්න බෑ කියලා. හාද? ඒ මැසේජ් එක ආවනම් ඔබේ WhatsApp එකට එහෙම මැසේජ් එක ආවනම් මොකක්ද ඔබේ හිනාවට වෙන්නේ? ඇයි ඔබ ඊට පස්සේ එහෙම කරන්න එපා කියලා යදින්නේ? ආයාචනා කරන්නේ. දන ගහන්නේ. අනේ එහෙම කරන්න එපා. අහිමි වෙන්න එපා ඔබට පව්පිරේ. මං කියන්නේ ලෝකෙ කිසිම දෙයකට සතුට ගේන්න බැරි නම් ඇයි අපි මොකක්වත් අදාළ නැති දෙයක් ඉස්සරහා දන ගහන්නේ? ඔබේ සතුට ලෝකෙ ගේනවා කියන දින අදහස බලන්න ඔබ දන ගස්සනවා. ඔබ දන ගස්සනවා. මොකද සතුට එළියනේ තියෙන්නේ කියලා කියන වැරදි දෘෂ්ටිය නිසා. ඒක නෙමෙයි දන ගස්සන. අපි කියනවා මේ ගෑණික් ඉස්සර දන ගන්නකොට නෑ ගෑණික් නෙමෙයි දන ගස්ස. ඔබ අවිද්‍යාව දෘෂ්ණය ඉස්සර දන ගන්න. ඔබේ සතුට ඒකේනා ගාව තියෙනවා. ඔබේ සතුටේ කෑමේ තියෙනවා. ඔබේ සතුටේ ෆිල්ම් එකේ තියෙනවා, සින්දුවේ තියෙනවා, ඔබේ සතුටේ ට්‍රිප් එකේ තියෙනවා, ඔබේ සතුට අන්න ඒ දේ තියෙනවා කියලා ඔබට හිතෙන නිසා අද ඔබට බෑ කෙලින් කටින් ඉන්න බෑ. මොකද අපේ සතුට එළිය තියෙනවා කියලා අපිට හිතෙන නිසා. ඒක මම කිව්වේ හිනාව කියන එක බිදිනසුළු වෙලා තියෙන්නේ. මොකද ඔබේ හිනාව ඔබ හිනා වෙනව නෙමෙයි ඔබ හිනා වෙන්න උත්සාහ කරනවා. සතුටෙන් ඉන්නව නෙමෙයි සතුට වෙන්න උත්සාහ කරනවා. හැමතිස්සෙම ප්‍රයත්නයක් තියෙන, උත්සාහ කිරීමක් තියෙන. සතුට වෙන්න උත්සාහ කරනවා. හිනා වෙලා ඉන්න උත්සාහ කරනවා. නමුත් ජීවිතේ ප්‍රශ්න එනවා, ජීවිතේ උස්පාත් වෙන තැන් එනවා. ඒවත් එක්ක ඔබේ ජීවිතේ සතුට කියන එක අඩු වැඩි වෙනවා. මම කියන්නේ එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබේ ඇහැට කඳුලක් එනකොට ඒක අපිට ලොකු ප්‍රශ්නයක්. මම මතකයි මම මාසයකට විතර කලින් හරි මාස එකමාරට විතර කලින් හරි කවුන්සල් එකක් කරා පොඩි දුවෙක්ට අවුරුදු 16යි. ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙලා
අවුරුදු 16 කට අවුරුදු 36 කට නෝන කෙනෙක් අත්දැකීම් ඔක්කොම තියෙනවා. පොඩි කාලෙම කොල්ලම පිරිසක් වටේ එකතු වෙලා තියෙනවා. 12න් පටන් තමයි ඩ්‍රග්ස් පාවිච්චි කරන පටන් ගන්න තියෙන්නේ. කොටින්ම කියනවා අයිස් ස්කින් ඩ්‍රග් එක පාවිච්චි කරලා තියෙන මට්ටමට කෙට්ටු වෙලා ගිහලා. ලස්සන දුවේ කෙට්ටු වෙලා ගිහලා. ඇදිලා ගිහලා. අඬාඬ විස්තරේ කියනවා. අඬාඬ විස්තරේ කියද්දී ඒ දුවගේ අත පෙන්නවා. ඒ දුව අත වැහෙන්නේ නැදන් වෙලා තිබුණා. නමුත් කතා වෙලාවේ අරගෙන අත පෙන්නවා. අත පුරාම කැපුම් පාරවල්. හැමතැනම කැපිලා. කැපිලා ඒවත් කපාගෙන. හැමතැනම තියෙන කැපුම් පාරවල්. අත් දෙක පුරාම. මම මේ මොකද මේ වෙලා තියෙන්නේ? මොකක් වැටුණාද? මොකද උනේ? මම දන්නේ කතාව. මම දන්නවා කපා ගන්නවා කියලා. මොකද උනේ? ස්වාමීන් වහන්සේ මම කපා ගන්න. මේ හොඳ ඒ ඩිස්කෂන් එකේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් ඉන්ටර්නැෂනල් ස්කූල් එක යන දුවෙක් දැන් ඉස්කෝලේ නැහැ. අම්මලා තාත්තලාට ලෝකේ තියෙන හැමදේම තියෙන හැම සතේම තියෙනවා. නමුත් අම්මලා තාත්තලා ළමයි ටික හදාගන්න බැරි වෙලා. අම්මලා තාත්තලා බිසි ළමයා මෙහි විනාශ වෙනවා. අම්මලා තාත්තලා ළමෙක් ලෝකෙට ගෙනාවේ ඒ ළමයාට යහපත කරන්න. නමුත් අන්තිමට අම්මලා තාත්තලා බිසි නිසා ළමයාගේ ජීවිතේ අනාථ වෙනවා දවසින් දවස. රාතපුරාම කැපුම් පාරවල්. මම හිතුවා මේ ඇයි කපා ගන්නේ? නෑ ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේට මට ගොඩක් ලොකු මානසික පීඩාවක් ආවරවස් මට දරන්න බැරි මම අත කපා ගන්නවා. මං අහුවා ඇයි අත කපා ගන්න? මොකද අත කපා ගත්තට පස්සේ එන කායික පීඩාව නිසා කායික වේදනාව නිසා මට මානසික වේදනාව එච්චර දැනෙන්නේ නැහැ කියලා. අත කපා ගත්තට පස්සේ එන කායික පීඩාව නිසා මානසික පීඩාව එච්චර දැනෙන්නේ නැහැ. මං එලා දුවට කිව්වේ දුවේ මට සමා වෙන්න. මට 10 වාරයක් සමා වෙන්න. ඊට දුවව ස්වාමීන් වහන්සේ අයි ඔබ වහන්සේ සමා වෙන්න කියලා. ඔබ වහන්සේ මොකද කරපු වැරද්ද? මොකද මගේ අතින් වෙච්ච වැරද්ද තමයි මට දුවගේ ජීවිතේට මීට කලින් එන්න බැරි වුණා. මං ගා උත්තරේ තියෙනවා. ඔය ප්‍රශ්නේ උත්තරේ තියෙනවා. හිතේ ඕනකම නැති කරගන්න ක්‍රමේ තියෙනවා. දහම තියෙනවා. තථාගතයන් වහන්සේ පෙන්නපු දහම තියෙනවා. මගේ ගුරුවරු මට පෙන්නපු ගන්නපු දහමක් තියෙනවා මන් ළඟ. නමුත් පුතාගේ ජීවිතය අඳුර වෙන්න කලින් මට ජීවිතේට ආලෝකය දෙන්න බැවුණා. ඒක මගේ අතින් වෙච්ච වැරද්දක්. ඒ පරක්කුණ එක මගේ අතින් වෙච්ච වැරද්දක්. මොකද අපි මහා සංඝරත්නය වශයෙන් අපි ඇත්තටම කැමති නෑ ඔබේ ඇහි කඳුලක් වුණාට. මොකද ඒක අපරාධේ. ඇහැට රූප විපාකයි, කනට ශබ්ද විපාකයි, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ විපාකයි. නමුත් හිතට දුක විපාක නෑ. හිතට දුක විපාක නෑ. ජීවිතයේ කිසිම දෙයකට සතුට දුර ගන්නත් බෑ. නමුත් ඔබ ලෝකෙට සතුට බාර දුන්නාට පස්සේ දැන් ලෝකෙට පුළුවන් ඔබේ සතුට ඔන්ලා ගුදුර ගන්න. ඔබේ සතුට ඕන්ලා ගුදුර ගන්න පුළුවන් ලෝකෙට. ඇයි? ඔබ සතුට ලෝකෙට බාර දීලා නිසා. සතුට ලෝකෙට බාර දෙන්නේ ඇයි? ලෝකේ සතුට තියනවා කියලා ගත්ත වැරදි දෘෂ්ටි නිසා. අපේ ප්‍රශ්නයක් අහන්න. ලෝකේ සතුට තියනවා කියලා ගත්ත නිසා නේද ඔබ විඳවන්නේ අද? ලෝකේ සතුට තියනවා කියලා ගත්ත දෘෂ්ටිය නිසා නේද ඔබ විඳවන්නේ? ඔබ විඳවනත කවදාත් ඔබට ඕනේ නැද්ද? ඔබ ගෙදර අල්ලපු ගෙදර කොස්ස කැඩිලා. ඔබට ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. නමුත් ඔබේ ගෙදර කොස්ස කැඩිලා දැන් ලොකු ප්‍රශ්නයක්. කොස්සට කැන්වස් අලුත් කොස්සක් ගන්න කියන්නේ නැහැ මම කතා කරන්නේ. මගේ ලෝකේ ප්‍රශ්නේ නෙමෙයි. මානසික ප්‍රශ්නේ. මානසික ප්‍රශ්නේ හටගන්නේ ඔබේ හිතේ තියෙන තණ්හාව නිසා, ආසාව නිසා, බැඳීම නිසා, ඕනකම නිසා. ඔබේ හිතෙන් අන්නේ දේවල් දුරු වුණ දවසට තමයි ඇත්තටම ඔබට unconditionally කොන්දේසි විරහිත හිනාවක් මුණේ තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ හිනාව ඕන්ලාක ලෝකෙට උදුර ගන්න පුළුවන්. එනිසා බින්දුතනේ ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේ දහම ඔබේ ජීවිතේට ඔබට එකතු කරගන්න පුළුවන් නම් ඔබේ ජීවිතේ ලස්සන වෙනවා. ඔබේ ජීවිතේ ඔය අඳුරු තැන් ආලෝකමත් වේවි. ඔබේ හිතේ පිරලා නැති තැන් පිරේවි. ඔබ ඇති සමහර අය හැමදාම ජීවිතේ අඬන, රැට හැමදාම අඬනවා. මං අහන්නේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි කැමති නැහැ ඔබේ ඇහි කඳුලක් දකින්න. මොකද ඒක අනවශ්‍යයි. අපි ළඟ උත්තරේ තියෙද්දි ඔබ අඬන්නේ ඇයි? මහා සංඝරත්නයේ ඇසුරෙන්ට පුළුවන් තරම්පත් වෙන්න. මහා සංඝරත්නයේ
ඕන්ලාක ඔබේ අතින් අල්ලගෙන ලෑස්තිලා ඉන්න. නමුත් ඔබ අත දෙන තාක්කල්. ඉතින් මේ කියන කරන්න ඔබේ ජීවිතේට දාලා මේ ජීවිතේ මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් අන්න ඒක විසඳ ගන්න. මතක තියාගන්න. ලෝකේ නෙමෙයි ප්‍රශ්නේ. ඔබේ ඕනකමයි ප්‍රශ්නේ. ඕනකම දුර වෙච්ච දවසට ලෝකය කන පිට ගහලා තිබ්බත් එකයි, හරි පිට තිබ්බත් එකයි. ඉතින් අද උදෑසන මට මේ මොද්දක් ආ විවිධාකාරයේ පුණ්‍ය ක්‍රියා කුසල ක්‍රියා කරලා රැස්පත් කරගත්තා වූ සීලම් පුණ්‍ය කුසල ගංගාවන්ගේ බලමහිමින් අපි හැමදෙනාට මේ අත්බවීදීම මේ සම්බුද්ධ ශාසනය තුළදීම උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්න මේ පින ඒකාන්ත හේතු නිශ්චයවා කළස්ථාන තියෙනවා. සීදාන දරුවන් සන්නයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්තා.